වෙරළු කොළ හොඳයි. පෙර කොළ දිනන ඒ කාර්යය නේද? පෙර තුන. පෙර කොළ ඔව්. පෙර වෙරළු සියබලා. හරිද? තුනම එකටද? තුන එකක්. ඔව් ඉන්න කොළිය දින දැන් මේ ඔය දැන් දාන කහතෙල්නේ. වල් පෙරක තියෙනවනේ මේ වල් පෙර. ඒ කියන්නේ පොඩි ගෙඩියක් තියෙන ඇඹුල් පෙර. ඒක. සියබලා කොළ. ටිකක් ලොකු පෙර ගහක් විතර ඒකට වඩා මේ වල් පෙර හොඳයි. නැත්නම් ඉතින් ගන්න කොහෙලා බලන්න. සියබලා වෙරළු කොළ. මේ ඊට පස්සේ අපි කතා කරේ මේ කොතල හිඹුරු දාන්න. කොතල හිඹුරු කුඩු තියෙනවනේ. බෙහෙත් කඩෙන් ගන්න පුළුවන් නේ. ඔව්. කොතල හිඹුරු වැල්මි දාන්න. වැල්මි. හතර රසායන වැල්මි. මේ ගොරක පේස්ට් එකක් ගන්න. ගොරක. හොඳ කැලල් මැකිනේ ගන්න ගොරක පේස්ට් එක. එහෙමයි. තනියෙන් ගාලා හරියන්නේ නැහැ නේ ඒකනේ. තනියෙන් උනත් පුළුවන්. ගොරක. මෙන්න මේ ටික අරලා අඹරලා ඔයාගේ අර තැඹිලි තෙල් එක්ක ඔයා හිඳන කහ තෙල් එක්ක කාකා ගන්න. කහ තෙල් කියන්නේ මම අර පොල් කිරි වලට මේ කහ දාලා උඩට මිදෙන එකනේ ගන්නෙ. ඔව් උදේ යවුවෙන්. ආ උදේ යවුවෙන් උඩට මිදින ස්කීම් එක තමයි ගන්නෙ. ඔක්කොම නෙමෙයිද මම ඔක්කොම. නෑ ඔක්කොම ඕනේ නෑ. උදේට එනවා කහ මෙයා කරලා අවුවට තියන්න. අවුවට දිහා උඩට මිදෙනවා ස්කීම් එක. තෙල් උඩට එන්නේ බෑ. ඒක තමයි ගන්න. කියන්නේ ඝන නිකන් අර මේ සට්ටුවක් මේ තේපු කිරි වගේ. අන්න හරි. ඒ ටිකනේ. ඒක තමයි ගන්නෙ. එතකොට ගොරක පේස්ට් එක දාලා මේවා කුඩු කරගෙන කුඩු කර මේ කහ තෙල් එක්ක කහ තෙල් තමයි අර කියන්නේ එන එක රත් කළ ගත්තත් කවන්නේ කහ තෙල්. ඔය තියන්න නැතුව රත් කරලා. කහ තෙල් වලින් ආයි කකරන්න. ඒ පොල් කිරි නරක් වෙන්නේ නැහැ නේ එහෙම තිබ්බම. නෑ නරක් වෙන්නේ නැහැ. නරක් වෙන්නේ නැහැ. හොඳට ඒක රත් කරලා මේක රත් කළා ගන්නකො. රත් කරාම කහ තෙල් එක අවුවෙම ඕනේ නැහැ මේ හොඳට අවුව තියෙනවා මේ දවස්වල අවුවක් නැහැ කහ තෙල් හදන්න. රත් කරන්න ටිකක්. යාන්තම් ගින්දර දාලා රත් කරන්න. එතකොට මේ කහ තෙල් එක උඩට එනවා. එතකොට එනේ ස්කීම් එක හරි නැත්තම් හිඳෝලා ටිකක් අර තෙල් එක්කද යන්නේ. එතකොට කොහොමත් ඒ තෙල ගත්ත හැකි අර උඩ තියෙන එකේ ಗುಣ වැඩි ඒකයි. කකාරා ගන්න මේක ගන්න හොඳ ආලේපයක්. පේර කොළ, සියබලා කොළ, වෙරළු කොළ, කොතල හිඟුරු කුඩු, වැල්මී කුඩු. ගොරක පේස්ට් එක මේවා කුඩු කර කහ තෙල් වලින් කකාරලා ගන්න. ඔය එකක් හරි අඩු වුණත් කමක් නැද්ද? කමන්නේ අඩු වුණාට නම් කමන්නේ. අඩු වුණාට එකක් කමන්නේ මේ. තව ඉතින් වල තියෙනවා මේක හොඳයි. මොකද බලා ගන්න.